සුබ දවසක්. ඔන්න කිව්වා වගේම පාර්ට් 2 වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා. මම දැන් PC ඔප්ටිමයිස් කරගෙන උඹලට මේ ඔක්කොම පේන්න දාගෙන තියෙනවා. වීඩියෝ එක බලන්න ඉස්සරහ කියන්න ඕනේ ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න. හරියට බලන්න වීඩියෝ එක මුලින් ඉඳන් අවසාන වෙනකම් බලන්න. පස්සේ FPS යන්නේ නැහැ කියන්න එපා. මම සාමාන්‍යයෙන් මේක try කරලා තියෙනවා මේ ටික ඔප්ටිමයිස් පැක් එකක් ගෙනාවා. බේසික් ඔප්ටිමයිස් කියන්නේ බේසික් කියන්නේ ඔය ප්‍රයිට් කියලා එකක් නැහැ. ඒක මිනිස්සු හදාගත්ත දෙයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ බිස්නස් එකක් කරගෙන ඔය ප්‍රයිට් කියලා හදාගත්ත සීන් එකක් තියෙන. එහෙම ප්‍රයිට් කියලා ඔප්ටිමයිස් පැක් නැහැ. ඔය සාමාන්‍ය දන්නේ නැතේ තමයි ඔය ප්‍රයිට් කිය පව් ඉතින් ගිහිල්ලා ගන්නවා කරන්න දෙයක් නැහැ ඒකට ඉතින්. මොනවා කරන්නද? ගෙනහලා තියෙන දැන් මම FPS මේ FPS 150 ගණන් යනවා ඔප්ටිමයිස් කරන්න නැතුව. මේ ඔයාලට පෙන්නන PC process යන 150 නෑ 160ක් තියෙනවා මෙතන හරිද? process හරිනේ. ඔන්න මේ එමුලේටරේ 140 ගණයි ඔප්ටිමයිස් කරන ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. හොඳට බලන්න අන්තිම වෙනකම්. අනික කියන්න ඕනේ මම මේ එමුලේටරේ මේ ටික ඔක්කොම try කරලා තියෙනවා dual core PC එකට 4GB RAM තියෙනවා. තව i3 2nd gen i5 2nd gen i3 3rd gen ඕවා try කරලා තියෙනවා. අවුලක් නැතුව හොඳ FPS යනවා. ඔය සමහර අය ඉතින් ඇහිලා හිච්චි පැච්චෝ ඇහිලා කමෙන්ට් දානවා ඔය ඔප්ටිමයිස් කරන අයියලාගේ නැටි ටික ඇහිලා දානවා කමෙන්ට් වැඩ කරේ නෑ FPS යන්නේ නෑ ඔය නම් මනම් දානවා. මොනා කරන්නද ඉතින්? දුක තමා. ඔන්න ගෙනහලා තියෙන පැක් එක මම අද රිවිව් එක දානවා. ඔන්න කිව්වා වගේ වීඩියෝ එක ගෙනාවා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා කමෙන්ට් දාන්න. ඕන දෙයක් අහන්න සොලියුෂන් තියෙනවා. මම ඉමිඩියට්ලි ක්ලෝස් කරනවා. ඔප්ටිමයිස් කරන ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. හරි. ඉස්සෙල්ලාම ඔයාලා ඔන්න මම මේක මිනිමයිස් කරගන්නවා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ PC එකේ රීස්ටෝරි පොයින්ට් එකක් හදාගන්න. ඒ කියන්නේ මෙහෙමයි. සමහරලාට ඔප්ටිමයිස් කරපුවාම අර තිබ්බ FPS ගන්නට අඩු වෙන අවස්ථාවක් එනවා. සාමාන්‍ය PC ගත්තාම 100ට 2-3කට අනිවාර්යයෙන්ම ඔක වෙන්න ඉඩ තියෙනවා. හරිද? එහෙම වෙන්නේ නැහැ ලේසියෙන්. ඒ හින්දා කෝකටත් කියලා රීස්ටෝරි පොයින්ට් එකක් හදාගන්න PC. ඒකට කරන්න ඕනේ this PC එකට ඩබල් ක්ලික් කරලා මෙතනට එන්න. හරිද? ඇවිල්ලා මේක රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරලා properties යන්න. ගිහිල්ලා ඔයාලට බලන්න මෙතන advanced system setting යන්න. හරිද? ගිහිල්ලා මෙතන advanced system setting කියලා මෙතන තියෙනවා 1 2 3 4 නේ සිස්ටම් ප්‍රොටෙක්ෂන් කියලා එකක්. ආන් ඒක යන්න. මෙතනට ගිහිල්ලා මෙතන මේ ඩිස්ක් එක උඩ Windows logo එකත් එක්කන ඩිස්ක් එකක් තියෙනවා. ආන් ඒක උඩ එකපාරක් ටික් එක ඔබලා config මෙතනට යන්න. ගිහිල්ලා මෙතන tune on ඔබලා මෙතන කැමති storage සාම GB 10 9 එනවා. අත පහ කැමති සාමාන්‍ය මේ තියෙන ගාන දීලා GB 10ක් විතර දීලා ඕකේ දෙන්න storage 10 ගන්න සාමාන්‍ය දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන දීලා මේක ඕකේ දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන create යන්න දෙවෙනියට තියෙන එක. create ගිහලා මෙතන නමක් දීලා restore point එක add කරගන්න. හරිද? මොකක් හරි නමක් දෙනවා ඔයාලා මොකක් හරි නමක් දීලා create කරගන්න. හරිද? ඊට පස්සේ මෙතන යන්න ඔයාලා හදිස්සියේ PC එක වැඩ කරේ නැතොත් හදිස්සියවත් FPS තිබ්බටත් අඩු වුණොත් ඊට පස්සේ කරන්න ඕනේ system restore ගිහිල්ලා මෙතන next දීලා ඒ ටික් එක යනවා. මම මෙතන මේ automatically system restore කියලා තියෙන මගේ නා මොකක් හරි කවුලක් කියලා ඒකට හිතන්න එපා. ඒක දීලා ඊට පස්සේ next දෙන්න ඕනේ. හරිද? එතකොට මේ date එකට අදාළ දවසට මේක restore වෙන ඔටෝ. හරි. එතනින් යම මම මාත් මෙතන create කරගමු එක. මටත් ඕක නැත පැටලෙන අපි මෙතන old කියලා දාමු. හරි. දාලා create දෙනවා. හරි. ඔන්න මගේ restore point එක create වුණා. අපි දැන් ඒක බලමු create වෙලාද කියලා. එච්චේ මෙච්චරලා යන්නේ create වෙන restore point එක. 100ත් මීටර ටික create. හරි. create වුණා ඒක. හරි. ඒක create වෙලා ඊට පස්සේ මම මේක ඕකෙදී line කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් පටන් ගමු වෙන ඉස්සෙල්ලාම. මෙතන ඔයාලට දෙන advanced system setting මෙතනට ගිහිල්ලා මෙතන යන්න advanced වල තියෙනවා performance. මෙතන යන්න ඉතින් මතකයිනේ මම ආයෙ ගිහිල්ලා පෙන්නන්න. this PC එක double click කරලා මෙතන properties ගිහිල්ලා මෙතනට යන්න advanced system setting. හරි. මේ ටිකත් කරගෙන යන්න ඕනේ. optimize pack එක දාන්න කලින් මේ ටිකත් කරන optimize pack එකේ අනවශ්‍ය ෆයිල් disable වෙන්නේ නැතුව අත්‍යවශ්‍ය ටික විතරයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන performance ගිහිල්ලා මෙතන best performance එන්න දීලාට මේ animation apply දුන්නාම පස්සේ මේ සාමාන්‍ය මේක මේ කොටුවක් වගේ ඒක අයින් කර ගන්න ඕනේ. මෙතන මේ show during කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන කොටු යන ගතිය අයින් වෙනවා. ඊට පස්සේ ඒක දීලා ඕකේ දෙන්න. හරි මම ඒක හදාගත්තා. හරි. ඊට පස්සේ යන්න ඕනේ ඔයාලා PC එකේ temporary file නෑ temporary file delete කරන්න ඕනේ optimize pack එකේ තියෙනවා. ඒවා කරන්න ඕනේ නෑ. ඊට පස්සේ යන්න setting වලට. ගිහලා එතන Windows update and security. ඒක load වෙනවා. කැරකෙනවා. හරි. මේ අප්ඩේට් ඇහිලා මම මේක ස්ටොප් කරනවා. මගේත් අප්ඩේට් වෙන ගොඩක් කියලා මම හිතුවා කනෙක්ෂන් යන්නේ ඔකට තාම මට ඔක තේරුන්නේ නැහැ. ඒක හරි අප්ඩේට් ස්ටොප්. ඊට මෙතන ඩිරෙක්ට් ඔප්ටිමයිසේෂන් ෆයිල්. මේකට සම data කැපෙනා මේක ඔෆ් කරන්න එපා මම නම් කියන්නේ. මේකෙන් ඔප්ටිමයිසේෂන් ෆයිල් ඩවුන්ලෝඩ් මේක ඕකේ මේක enable කරලා තියාගන්න. හරි. එතනින් බෑක් වෙන. ඊට පස්සේ යන privacy. ගිහිල්ලා මේක යන්නේ යටටම. යටටම ගියාම තියෙනවා මේ background apps කියලා. ඒක disable කරගන්න. හරි. ඊට
ඊට පස්සේ එතනින් ඉවරයි. ඊට පස්සේ මෙතන notification මේව off කරගන්න. ඊට පස්සේ search in තියෙනවා. කෝ මේක නෙමෙයිද මන්ද මේ active history ඒකත් disable කරගන්න. මම නම් මේ Microsoft use කරන හින්දා මම disable කරන්නේ. එතන speech disable general මේවත් disable කරගන්න ඒ වැඩකුත් නැහැ ඉතින්. ඔක්කොම disable කරගන්න ඕනේ යන්. ඊට පස්සේ මෙතන search වලට යන්න. search වලට ඇවිල්ලා මේකත් මේ don't filter result දීලා මෙතන ටික එකක් ආන Microsoft එක ගන්න මට ඒක ඕනේ. all off කරන්න Microsoft use කරන්න නැතේ off කරගන්න. ඊට පස්සේ එතන gaming වලට එන්න. gaming වල game bar disable කරගන්න. හරිද? capture capture එකකුත් නැහැ නේ. ඔයාලා screen record software එක use කරන OBS වගේ. screen record කරන මේවා use කරනවා මේ මෙච්චර set නැහැ. දැන් මේ game mode එක enable කරගන්න. හරි උතනින් back එන්න. ඔයාලා දැක්කනේ FPS 150 ගණන් ගිය optimize එකෙන් පස්සේ බලමු FPS කොහොමද යන්නේ කියලා. මේවා close කරගන්න. ඊට පස්සේ device printer ඔය වැඩක් නැහැ. app usage ඔය වැඩකුත් නැහැ. counter එකකුත් නැහැ. ඊට පස්සේ මෙතනට එන්න. ඇවිල්ලා මෙතන notification off කරගන්න. හරි. ඒකත් මම off කරගත්තා. okay. ඊට පස්සේ මම පල්ලෙහාට යන්න. ඊළඟ මෙතන temporary file clear කරගන්න ඕනේ. ඒකට අර optimize pack එක clear වෙනවා. ඊට පස්සේ මෙතන multitasking මේවත් off කරනවා. multitasking මේවා use කරන්නේ නැහැ නේ තිබ්බට. මොකක්ද උනේ? ඒකට ගියාම නිකන්. මේවා වැඩකුත් නැහැ. මේවා ඔක්කොම disable. remote desktop off කරනවා. තමයි remote desktop use කරන්නේ නැහැ නේ game ගහනවා නම්. මේ pack එක කවුලන්නේ නැහැ. game ඉන්නකොට PC game දැම්ම කියලා කිසිම error එකක් එන්නේ නැහැ. හරි. එතන වෙන්නනේ system space අපේ. එන්න තියෙන system G5 Wi-Fi 3rd gen 3GB VGA card ඇතුළේ density storage එක 417ක් තියෙන totally. හරි. ඔය වැඩක් නැහැ. ඔකනත් අපි close වෙමු. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ optimize pack එක දාගන්න. pack එක මෙතන තියෙනවා. මේක upload කරලා දෙන්නම් comment section එකේ දාලා තියන්නම්. හරිද? comment section එකේ pack එක දාලා තියන්නම්. ඔයාලා එතනින් download කරගන්න. download කරගෙන මේකේ තියෙනවා emulator දෙකක්. ඔය සමහර අය BlueStack 5 ගහන්න ආස. ඒ කියන්නේ 5 version ගහන සමහර අය 4 version ගහන්නේ නැහැ. එක කෙනාගෙන් කෙනාගෙට වෙනස් වෙනවා. හරිද? මෙතන 4 version එක ගහන්න කැමති අයට ගොඩක් low space තියෙනවා 4 version එක ගහන්න. ඒක තමයි හොඳ. feature එක එහෙම නැත්තම්. ඒක මෙතනින් download කරගන්න පුළුවන්. මේක තියෙනවා මේකත් අප්ලෝඩ් කරලා ඊට පස්සේ 5 version ගහන්නට මේ MSI 5 එක තමයි හොඳයි. මේක ගොඩක්ම හොඳයි. අනිත් වලට ඒක දාගන්න. හරි. ඊට පස්සේ optimize pack එකට යන්න. මෙතන මම මේ mouse track එකකුත් දාලා තියෙන ඒකත් try කරන්න. මාත් ඒකට install කරනවා. මේ මෙතන rec ගන්න මනන් තියෙනවා දාලා ඉරලා අනිවාර්යෙන් PC එක restart කරන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ මෙතන මම visual C ටික දාලා තියෙනවා. මම ඒ ටිකත් upload කරලා ඇත්තේ. ඒ ටිකත් upload කරන comment section එකේ ඔයාලා ඒ ටිකත් බලන්න. ඒ ටිකත් අනිවාර්යෙන් install කරගන්න. visual ටික අනිවාර්යෙන් install කරගන්න PC එකට. අපිට මේ sound headset එකට දාගන්න වගේ. හරි. මේ ටික අනිවාර්යෙන් visual ටික install කරගන්න ඕලා. මේ ටික අත්‍යවශ්‍යම දේවල් ටික. visual pack එක දාලා තියෙනවා. මේක install වෙන්න එච්චරලා යනවා. PC space අනුව තමයි ඉතින් වෙනවනේ space ආය වට performance එකක් තියෙන pack install වෙන පැය දෙකක් විතර. එතන earl run දෙන්න පුළුවන් ඒක හදලා තියෙන්නේ. සම්පූර්ණ වීඩියෝ බලන්න අවසාන වෙනකම් අස්සේ අන්තිමට FPS ගියේ නැහැ කියන්න එපා. ඒ දැක්කනේ optimize කරන්න කලින් FPS 130 ගණන් 50 ගණන් ඒ වගේ ගියට 120 ගණන් drop වුණා. ඒ වගේ බලන්න. optimize එකෙන් පස්සේ මාත් මේ වීඩියෝ කරා මම කලින්ම ටෙස්ට් කළා මොකුත් නැහැ කෙනෙක් වීඩියෝ ගෙනවා. ස්ක්‍රීන් එකකට දාගෙන තියෙන්නේ. හරි ඔය ටික මම ඉන්ස්ටෝල් කරගත්තා. මේක මම delete ආ නෑ කොහොමද තිබ්බයි ඔය වැඩක් නෑ. ඊට පස්සේ මෙතන time resolution මේ time එකක් තියෙනවා. මේකෙන් ඕන delay එක අඩු කරගන්න පුළුවන්. මේ software එක විතරක් නෙමෙයි. sorry. ඔය කරු දේවාන්දර කෝල් එකක් ගන්න. නොගනේ කරන්න බැරි. දේවාන්දර වද දෙනවා. වීඩියෝ කරන්නේ උදේම. ඒක. හරි සයිලන්ට් දාගත්ත එක. මෙතනින් මේ ටයිමර් මේ ඩිලේ හදාගන්න මේ software එක විතරනේ ඕන තරම් softwares තියෙනවා. ඔයාලා try කරන්න බලන්න. මේක මම දාලා තියෙනවා. මේක හොඳයි. මේක easy. ඔයාලා easy. ඒක desktop එකට දාලා add කරගෙන ඊට පස්සේ quack CPU දාලා තියෙනවා. මේ software එකෙන් පුළුවන් ඔයාගේ CPU එකේ power option හදන්න. හරිද? මේ software එක use කරන්න ඔයාලා කැමති නම් විතරක් දාන්න මේකෙන් power option හදන්න. නැත්නම් ඔයාලට තියෙන power option හදන්න search bar එකට ගියා. මෙතන control panel කියලා ගැහුවා control panel කියලා ගහුවාම එනවා. ඊට පස්සේ මෙතන power option එක සාමාන්‍ය මේක එන්නේ මේ විදිහට. දැන් දොන්න නැතිවට පෙන්වන්න ඕනේ දාලා තියෙන්නේ මෙහෙම එන්නේ. පෙන්වන්නේ ඒ දවල් මෙතන large icon හරි small icon හරි දාගෙන මෙතන power option යන්න. ගියන් පස්සේ එතන high performance තියෙනවා. ඒක දාගන්න එක okay. ඒක දාලා බලන්න මෙතන change advanced power setting වලට ගිහිල්ලා මෙතන processor කියලා ඇති. processor power manager. එතන බලන්න minimum processor rate එක 100යිද maximum processor rate එක 100යිද කියලා. හරි එච්චරයි. අනික මම මේක දාලා නැහැ GPU allocation හදන්නේ GPU graphic card එකේ setting හදන ඉතින් දාලා නැහැ. හරිද? ඔයාලා graphic card එක සාමාන්‍ය වගේ නම් තියෙන විදිහ use කරන විදිහට ඒක test කරගන්න. තියෙන විදිහට use කරන්න.
එක තියෙන විදිය තමයි හොඳම. ඔයාලා නිකන් ඇලුකේෂන් අනමනව හදලා ට්‍රැෆික් කාඩ් එකට වේස්ට් එකක් දීලා ඉක්මනට ලයිෆ් ටයිම් එක අඩු කරගන්නට නෝමල් යූස් කරනවා. ඒක හදලා කියලා වෙන ලොකු වෙනසක් එන්නේ. ඒකෙන් වෙන්නේ කොහොමද Windows වලින් ඩිෆෝල්ට් එක යූස් වෙනවා. අපි කරන වැඩේ අනුව. ඊට පස්සේ මෙතන Free Fire එක දැම්ම හරි ඔය ටික ඊට පස්සේ කස්ටම් ඔප්ටිමයිස් පැක් එක ගිහලා ඉස්සරහ මේ disk clean up Windows. ඒකනේ delete temporary file දෙන්න. ඒතොර අනවශ්‍ය ෆයිල් ජහජුරාව ටික ඔක්කොම අයින් වෙනවා. temporary file අනන ඔක්කොම ටික අයින් වෙනවා. මෙතන enter දෙන්න. ඒක මම අයින් කරගත්තා. මෙතන disk clean up ගිහිල්ලා clear කරගන්න පුළුවන්. shortcut එකක් තියෙන. ඊට පස්සේ මෙතන cmd tricks තියෙනවා. මෙතන කියලා මේ ටිකත් ඔක්කොම memory compression ඒ ටික enable කරගන්න. ඒ දෙන්නේ ඉතින් බලා ගන්නවා. step by මම ඔක්කොම ටික දෙනවා. හරියට බලා ගන්න. මෙතන continue දුන්නා. හරි. ඊට මෙතන USB power serving disable කරගන්න. ඒකත් අවුලක් නැහැ. ඊට latency tricks මේ ටිකක් තියෙනවා. latency tricks කියන්නේ delay එක වගේ අඩු වෙනවා පොඩ්ඩක්. හරි ඒ ටිකත් හරි. ඊට පස්සේ CPU එකට යන්න ගිහලා මෙතන Intel නම් AMD න අදාළ එක select කරගන්න. Intel මගේ Intel තියෙන්නේ. ඊට පස්සේ Intel CPU දෙනවා. මෙතන මේක දෙනවා. ඊට හරි sorry ඒකට යනවා. ඊට ඒකත් හරි. ඊට පස්සේ මෙතන RAM optimization. මෙතන ඔයාලා RAM එක අනුව මගේ 16 තියෙන. ඉතින් මම 16 select කරලා දෙනවා. පාට ඒක අයින් කර ගන්න ඕනේ. මෙතන තියෙන restart to default. හරි. ඊට පස්සේ ආයෙ මෙතන මේකටත් යන මේකේ සර්විස් තියෙන. හරිද? පාට අත්‍යවශ්‍ය නොවන Bluetooth තියෙනවා. හරිද? ඊට පස්සේ Copakin තියෙනවා. disable download map manager තියෙනවා. ඊට පස්සේ extra annually service තියෙනවා. ආයෙ disable pointer service තියෙනවා. ආයෙ disable transparency තියෙනවා. disable Xbox Windows 32 ඔය ටික තියෙනවා. හරිද? ඔය ටික ඇහිලා transparency කියන්නේ මේක පොඩි app එකක් open කරලා විනිවිද පේන බව. ඒ ටික disable වෙන්නේ. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට ඕන නම් ආයෙ මෙතන enable කරගන්න ටිකක් දාලා තියෙනවා. හරිද? මේ ටික දාලා තියෙන්නේ. මේ ටික ගොඩක් අඩු වෙනවා. මේක එකපාර right click select කරලා right click කරලා marriage දෙන්න. දුන්නාන් පස්සේ run දෙන්න. මේ ටික නිකම්ම install වෙනවා. මේ ටික කරාට නම් restart කරන්න ඕනේ. මම පොඩි හරි මම පොඩි වැඩක ඉන්නේ. හරි මේ ටික ඔක්කොම සිලෙක්ට් කරලා ඉවර වෙලා මේ ටික රන් දෙන්න. ඊට පස්සේ මේ ටික හරි මේ ටික මම ඕකේ දී ගන්නවා. yes දෙන්න ඕනේ ඔක්කොටම. ඉමේජ් කරන්න හරි නෑ. කොහොමද හරි ඒ ටික ඉවරයි. අපි පැක් එකට යන්න. පැක් එක එච්චරයි තියෙන්නේ. මෙතන රෙග් එක තියෙනවා mouse reg එකක්. ඒක හරි. ඊට පස්සේ optimization pack එක තියෙනවා. මේ ටික දාන්න. ඊට පස්සේ මෙතන අපි අන්තිමට ආවද මේ හරි Windows reg optimization යන. ඊට පස්සේ මේ ටිකත් enable කරගන්න. disable DVR තියෙනවා. disable ඔය ටික තියෙනවා. ඔය ටික නෑ වැඩක් නෑ. game bar ඔය ටික disable කරගන්න. ඔය ටික enable කරගන්න ඕන. මේක දාන්න ඕනේ මේක ඇතුළට. හරිද? මට එක පැටලලා තිබේ මාරු වෙලා මේක ඇතුළට දාන්න ඕනේ. නෑ universal service නේ. sorry මට එතන පැටලුනේ පොඩ්ඩේ. මේක දාන්න ඕනේ මෙතන. sorry මේක ඕබා ඔය යකෝ ඒක මෙතන තිබ්බ කෑල්ල වගේ ට්වික්ස් එකේ නෑ නේ ඒකට මොකක් ඇවුනේ. හරි. මෙතන ඇහිලා මේක DVR disable DVR හරි. මේ ටිකත් disable කරගන්න. මේ select කරලා හරි. ඔක ටික ඔය රන් දෙන්න. හරිද? ඕකෙන් වෙන්නේ ඔයාලා වැඩක් නැති දේවල් disable වෙන එක. නම් එක්කම තියෙනවා. ඉතින් ඔය ටික දාගන්න ඕකෙන් සාමාන්‍ය අත්‍යවශ්‍ය නොවන ඒවා ගොඩක්ම Windows update නම් disable කරන්න එපා. ඒවා enable කරලා තියාගන්න. ඒවා අත්‍යවශ්‍ය දේ virus guard එක disable කරගන්න එපා. අත්‍යවශ්‍ය දේවල්. හරි. ඔය ටික ඉවරයි. මගේ දැන් process එක කීයද දන්නේ නැහැ නේ. 160 මම restart පාරක් දාලා screen record එකකින් එන්නම්. බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා තාත්තේ මම restart කරගන්න PC එක. හරි ඔන්න restart එකෙන් පස්සේ ආයෙ on කරගත්ත PC එක මම හරි on කරගෙන තියෙන්නේ. මම තව අනික PC එකේ කියන්න ඕනේ. මම PC එකේ මෙතන net mode එක රන් වෙනවා. මම ඒකෙන් තමයි internet යන්නේ. tunnel use කරලා ඊට පස්සේ ඇවිල්ලා task manager එකට යන්න. එබුණු CPU set මම ඒක noise suppression use කරනවා මේක අඩු කරගන්න. අර වටපිටාවේ සද්ද අඩු කරගන්න processor එක 119 වගේ යන්නේ. ඒ තියෙද්දිත් මගේ FPS සාමාන්‍ය යන ගන්න දැන් බලමු. අනික ඇවිල්ලා මේ මම record කරලා noise suppression එහෙම දාලා අටික මේ phone එකේ නිකන් cam එකේ record කරලා නෙමෙයි දාලා තියෙන්නේ. FPS පෙන්නන්න. හරි. මෙතන process 84යි යන්නේ. screen record එකේම අයින් කරාම ওই ටික අයින් කරාම සාමාන්‍ය process 72කට වගේ බහින 160 ගණන් තිබ්බේ. ඔය ගානකට බහින ඔය ගාන නැති ඔයිට අනිත් අනම්මන disable කරගන්න එපා PC වල.
හරි අපි යන් ගේම් එකට. FPS එක 50 ගණන් තියෙනනේ. මේක FPS බක් කරන්න ඕනේ. මේ එමිලේටර් දෙකෙන් බක් කරන්න පුළුවන් FPS. අන්ලිමිටඩ් ගන්න පුළුවන් ආයෙත් යන්න පුළුවන් උපරිම. අනිකම් මේ 240 FPS ගන්න පොඩ්ඩේ. ඒකේ 90 දාලා රීස්ටාර්ට් පාරක් දාන්න ඕනේ. බලමු කොහොම වෙයිද කියලා. අනික එමිලේටර් සෙටින් ටිකක් පෙන්වන්න හදන විදිය. ඒක ක්ලෝස් කරලා එපොට් කරගන්න ඕනේ. හරි ඔන්න ඕපන් කරගත්තා. MSI 5 එක වැඩක් නැහැ නිකන් වීඩියෝක් දාලා තිනවා ඒක බලාගෙන ඒක සිටින්න. ඒකත් අවුලක් නැහැ. ඊට වඩා මේ Blue Stuff එකේ FPS යනවා ඕන්න. 150 යනවා. Wi-Fi 3rd gen එකෙත් ඒ ගාන යනවා. ඔයාලා හොඳ මේකක් ගන්න පුළුවන් experience එක මේක. emulator playing experience එක. මේ free fire විතරක් නෙමෙයි. මේ Optimize එකෙන් පස්සේ ඔයාලට ඕන දෙයකට use කරන්න පුළුවන් සුපිරි. process ගන්න ටික shape වෙලා අර smooth එකේ PC එක run කරගන්න පුළුවන්. disk 0 වෙනවා ටික ඔක්කොම 0 වෙනවා. G processor එහෙම නිකන් use වෙන්නේ නැති වෙනවා. එකන schedule එකේ processor 6යි 7ක් වගේ. ඒ connection වල පොඩි අවුලක් තියෙනවා හරි. VPN use කරන්නේ දක්කලා ලයික් එකක් දාන්න වීඩියෝ එකට. කතරේ දෙන්න. FPS 50යි 71යි 72යි හරි. හරි දැන් FPS unlock කරලා බලමු. FPS 91යි වගේ තියෙනවා. FPS unlock කරන්න ඕනේ. unlock කරන්නද ඔය 90 ගහන්න පුළුවන් අට නිකන් PC එක overheat වෙනවා වගේ නම් 90 තියන් ගන්න. ඒක අවුලක් නැහැ. overclock කරන්නට ආයෙ එකපාරක් නිකන් 240ට දැද්දා save පාරක් දෙන්න තමයි තියෙන්නේ. හරි ඔන්න FPS unlock කරලා තියෙන 200 ගණන් යනවා දැන්. ඔයාලට බලා ගන්න පුළුවන් 200 ගණන් යනවා. වාසියක් කියන්නේ එහෙම හරිද? මේක try කරන්න. සාමාන්‍ය FPS 200 ගණන් යනවා. 200 ගණන් කියන්නේ ඔප්ටිමයිස් කරද්දී මේ පැක් එක හොඳයි. ඔයාලා මේ පැක් එක දාලා try කරන්න. try කරන්න කියන්නේ හොඳයි. මේක අනවශ්‍ය සර්විස් disable නොකර ඔය ගණන් තමයි යන්න හදලා දෙන්නේ. හරි ඔන්න මම CPU එකේ process යන්නේ 96යි ඔය ගණන් යන්නේ. CPU එක සාමාන්‍ය හොඳට use වෙනවා. VG එක 120 ගණන් 30 ගණන් යනවා. RAM එක GB 5 ගණන්. RAM මේ emulator එක ගහනවා නම් 4 version එක. RAM එක සාමාන්‍ය 6GB තියෙනවා හොත් හොඳට මැති VG එකක් වගේ තියෙන. VG එක නැත්නම් 8GB තියෙනවා ගොඩක් හොඳයි. SSD එක සාමාන්‍ය හරි ගණන් යනවා. processor එහෙම ඒ ගණන් තමයි යන්නේ. මගේ එතකොට VG එක යන්නේ ඔය ගණන් යන VG එක. මේක use කරන්න ඒ කියන්නේ අවුලක් නැහැ. සල්ලි දීලා ඔප්ටිමයිස් කරගන්න ඇත්තටම තේරුමක් නැති වැඩක්. ඔයාලට මේ විදිහට try කරන්න පුළුවන්. try කරන්න කියන්නේ කළා බලන්න අනිවාර්යෙන් හරියනවා. ඔය සමහර ඔප්ටිමයිස් කරන එකේ පැන්චෝ ටික ඇහිලා තියෙන ඉවර වෙන්න එපා. ඇත්තම කිව්වොත් හරියන්නේ නැහැ මේ වැඩි. මොකද මම මට පුළුවන් හොඳම දේ මම කළා දෙනවා මම විදියට. සුපිරිය තමයි. කොල්ලොන්ට සාධාරණ කරනවා ගේම් ගහන කොල්ලන්ටයි PC එක හොඳට ඔප්ටිමයිස් කරගන්න මම කියලා තියෙනවා. අනික මේ මෙතන මේ setting තැනට ගියාම graphic හැම ටික කරලා තියෙන FPS කොහමද එතන අල්ලි 250 පැනලා පෙන්නනවා. ගොඩක් අය මම දැකලා දෙන එතන පෙන්නනවා. එතන ඉතින් FPS ගිහට වැඩක් නැහැ ලොබි යනවා 200 ගණන් මේ කොහමද මේකේ. අර ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකක් ගිහලා වුණා කොහොමද කියලා FPS. මැච් එක දැම්මා. ලෝඩ් වෙනවා. අපි බලමු FPS කොහොමද කියලා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ. හරි ට්‍රේනින් ග්‍රවුන්ඩ් වල 14යි FPS 40 ගණන් යන්නේ 70 ගණන් යනවා ටික ටික වැඩි වෙනවා ඔන්න. හරි 140 ගණන් ආවා. 170 ගණන් යනවා. 180 ගණන්. උතර මූවමන්ට් දාලා පෙන්නන්නේ ඒකයි. සාමාන්‍ය කෙලින් අතර මූවමන්ට් අහස පෙන්නගෙන පොළොව පෙන්නගෙන මූවමන්ට් දාන්නේ. අහස පෙන්නගෙන පොළොව පෙන්නගෙන මූවමන්ට් දාති කොහොමද FPS යනවනේ. හරි ඔන්න මම කස්ටම් හඩ් එක හදාගෙන නැන්ද ඒක හදාගන්නත් ඕනේ. අර කස්ටම් හඩ් එක හදන්න කියන්නේ මේ දැන් දාගත්ත එමුලේටර් දැන් හදුවේ මෙහෙම මේ හදන ගමන් හිටියේ. කරන්ට් එකක් ගියා දෙපාරක් වීඩියෝ එක දාගත්ත ගත්තා. කස්ටම් හඩ් හදාගෙන මම පෙන්නන්නම් බලාගෙන ඉන්න. FPS ඔය ගන්න යනවා වලට 5 version එක try කරන්න පුළුවන් 4 ආස නැති අය බෑන්ඩ් වෙනවා කියලා හිතනවා නම් බයයි වගේ නම් 5 එක ගන්න එක අවුලක් නැහැ. ඒකේ ARM හදලා එහෙම try කරන එක හොඳයි කොහමද ඔප්ටිමයිස් පැක් එක දාගන්න හොඳට FPS යනවා ගේම් එකේ ආයි විදිනවා FPS. ආයි සුපිරියක්. ඔය අංගොල වයිරස් ගාඩ් disable කරගෙන Windows update ඒවා disable කරන්න ඒව enable තියාගන්න. ඔයාලට ඒවා ගොඩක් අත්‍යවශ්‍ය වෙනවා. ඔයා disable කරලා PC එක නිකන් මේ Free Fire ගහන්න විතරක් හදාගන්න යන්න එපා. Free Fire ගහන්න විතරනේ ඉන්නේ PC තියෙන්නේ. එහෙම කැමති අය එහෙම හදාගන්න. නැත්තම් normally normally සේපේ අර්ථස් නොවනම සර්විස් ටික Bluetooth Wi-Fi වගේ වැඩක් නැත්නම් විතරක් ඒවා disable කරලා වැඩේ කරගෙන ඒක සාර්ථකයි. කස්ටමර් එක හදාගමු හදාගෙන බලමු ප්ලේ කරලා මොකක්ද තත්ත්වය කියලා අපි.
මොනවද ප්‍රශ්න තියෙනවා මැසේජ් එකක් එහෙම දාලා අහන්න මම ගොඩක් කලා රිප්ලයි කරනවා. එහෙමත් වුණොත් තමයි පොඩ්ඩක් වැඩක් කරන අතරතුරනේ මේකත් කරන්නේ. ඉඳ පොඩ්ඩක් අමාරු වෙනවා දන්නවනේ. අනික මම ලයිව් වලට සෙට් වෙනලා මම ඉඳලා හිටලා ලයිව් දාන්න ඉඳලා හිටලා ලයිව් දාන්න වෙලාවකුත් නැහැ. ඉබ්බම දානවා. ඒ බලමු මොකක්ද දාලා මේ ටික හදා ගන්න ඕනේ. විකාර මේ කස්ටම් මට්ටේ. මගේ අද එක්ස්පෝර්ට් කරන ෆයිල් එක ඩිලීට් වුණා කියනවා. නැත්තම් මොකද හදාගෙන. තව ඔයාලට මේ ඔය ඔක්ටිමයිස් පැක් එක මම අප්ලෝඩ් කරලා දානවා ඔක්ටිමයිසර් මේකක් හරිද? ඒකෙන් ඔයාලා ඔක්ටිමයිසර් කරගන්න ඒකත් try කරන්න ඒකත් දාගන්න පොඩි FPS ගන්නක් වැඩි වෙනවා. FPS boost එකක් දාලා තියෙනවා. try කරන්න ඒකේ ඔක්ටිමයිස් එකයි FPS boost එක ටිකක් තියෙනවා දාලා. අනේ ඒකේ පොඩි ඇනිමේෂන් යනවා ඔයාලට ඔෆ් කරගන්න බැරුණොත් ඒකේ ලේසි ඔෆ් කරගන්න. ඔයාලා ඒක try කරනවා දාලා තියෙන පැක් එකට. අප්ලෝඩ් කරන කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙන පැක් එක ඩවුන්ලෝඩ් කරගෙන FPS යනවා සාමාන්‍ය අවුලක් නැතුව. ඔයාලට අහස පෙන්නලත් පෙන්නන්න FPS කොච්චරක් යනවද කියලා. මෙතනට කොහොමත් FPS 200 ගන්න මෙතන අල්ලනවනේ කොහොමත්. ටි අඩු කරගන්න ඕනේ. ඊට හැරෙන වැඩි. අනික ට්වික්ස් මාරු කරන්න නැත්නම් මේ මොකක්ද දන්නේ නැවුනේ. එච්චර හැරෙන්නේ නිකන් 2000 3000ට හැරෙනවා. මම දැන් ට්වික්ස් එක වෙනස් ඇති. බලමු ට්වික්ස් එක 10000 වුණ හදාගත්තා නේද? අල් දාගන්න එක ඩවුන්ලෝඩ් කරලා ඔය ඉමිලේටර් ඩවුන්ලෝඩ් කරලා දෙක try කරන ඔය version දෙක හොඳ 240 යෝගයි. ඊට පස්සේ වඩ්ඩන් කියන්නේ 4 version එකට අරක සෙට් වෙනවා අප්පා MSI 5 එක try කරන්න ඒක හොඳයි. ඔයාලට 4 version බය නම් බෑන්ඩ් එක කියලා ඉතන නම් එහෙම බෑන්ඩ් එන්නේ නැහැ 4 version එක බෑන්ඩ් ඔප්ටිමයිස් කරපු කට්ටිය ඒ කියන්නේ මෙහෙමයි. නමක් කියන්න ඕනේ නැහැ පවුනේ මොනවා වුණත්. කියන්නේ එක්කෙනෙක්ගේ ඔප්ටිමයිස් කරගත්ත සෙට් එකක තමයි PC එකේ පොඩ version එකක් ගහන්න කියලා account එකම suspend වෙන්න ගත්ත දවස් 3ට 5ට 7ට ඔය suspend වෙන්න ආවේ emulator එක ගහපු කට්ටියට ඉතින් ඔප්ටිමයිස් pack එකක් දාගෙන ඔප්ටිමයිස් කරවගෙන pro එක නෙට් කියලා ආයෙ ඉතින් එයාගේ තමයි 5 version එක 4 version එක ගහලා බෑන්ඩ් වෙනකත් ඒ MSI 5 ගන්න එක සෙට් කොහමද ඒක ගහන්නවල මම නම් කියන්නේ ඒක තමයි හරියන්නේ මේකට වඩා ඔප්ටිමයිස් pack එකක් දාගන්න අහස උඩ බලලා මේ බැලුවම FPS කොහොමද යනවා 200 විදිනවා පොළොව බැලුවමත් එහෙම තමයි ඉතින් ඔයාලා රැවටෙන්නේ පහස පෙන්නලා high FPS දාන්න තැන පෙන්නවා කියලා හරි මම අතර වීඩියෝ එක එන්ඩ් කරනවා අනික ඔයාලා බලා ගන්න මයි දැන් CPU usage එක සාමාන්‍ය ඒකත් පෙන්වන්නම් ඔයාලට ඔන්න PC එකේ screen record එක විතරයි දාලා තියෙන්නේ බලමු CPU usage එක කොහොමද කියලා ඔයාලට පෙන්වන්න සාමාන්‍ය screen record එකට සාමාන්‍ය use කරන 105ක් 6ක් හරි යනවා ඒක ඔන්න ඔක්ටිමයිස් පැක් එකක් දාගෙන මේ ටික මම අප්ලෝඩ් කරලා තියෙනවා ඔයාලට මෙන්න මේ මේකක් දාලා තියෙනවා ඔන්න high FPS කියන එක ඔයාලා ඒකත් දාගන්න මේකට බෑන්ඩ් වෙන්න යනවා මම මුකුත් නෑ ඔයාලා චීට් කරොත් තමයි ගේම් එක බෑන්ඩ් වෙන්නේ නැත්නම් එහෙම රෙසිපි ගේම් එක account එක බෑන්ඩ් වෙන්නේ නෑ ඔයාලා චීට් කරනවා කියුණොත් තමයි නැත්නම් එහෙම නිකන් බෑන්ඩ් වෙන්නේ account කොහොමද ඔක්ටිමයිස් කරන්න අයියලා ෆයර් වෙන්න එපා right optimize කිය මේ කොල්ලොරාට නෙව් ටික ඔන්න මම CPU usage එක බලන්න 105යි screen record එකක් දාලා VG එක 100ට ඔය ගන්න තමයි යන්නේ 10 15 ඔය වගේ යන්නේ processor 106යි GHz නම් ඔය 3.4 මගේ maximum යන 3.80 වුණාට යන්නේ tempo අඩු ඒක maximum යන 3.59 force 4 වැඩ කරද්දි single core වගේ රන් දෙන 3.70 ගණන් වගේ යනවා ඔය සමහර අය ඔප්ටිමයිස් කරන GHz මොනවද යුටිලයිසේෂන් කියන්නේ මොනවද ඕව මුකුත් දන්නේ නැහැ දන්නේ නැතුව නිකන් පුරට ෆයර් වෙලා එනවා අන්තිම process කියන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ ඒව මේ ලෝදයක් දන්නේ නැතුව ඇවිල්ලා නිකන් පුරට ෆයර් වෙනවා ඒක තමයි ඉතින් දුක හරි ආය අලුතෙන් වීඩියෝ එකකින් සෙට් වෙමු මම අලුතෙන් ඊට වඩා හොඳ දෙයක් හම්බුනොත් මම ගේන්නම් ඔයාලට වීඩියෝ එක ලයික් එක දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවටත් බලන්න ෂෙයා කරන්න ආය අලුත් දවසේ සෙට් වීඩියෝ එකකින්